ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යෝතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076යි 68යි 28යි 964. හිතවතුනේ ආයුබෝවන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. 2025 අවසාන කාලය තමයි දැන් අපි මේ අපේ ජීවිතය ගමන් කරන්නේ. ඉතින් නව වසරකට අපි පියමනිනවා 2026. 2026 කියනකොට රවි ග්‍රහයට අධිපති වර්ෂයක්. නාඩි ජ්‍යොතිෂය අනුව රවි ග්‍රහය තමයි බලවත් වෙන්නේ. ඉතින් 2025 කියන්නේ කුජ ග්‍රහය බලවත් වෙච්ච වර්ෂයක්. ඉතින් අපි ගින්නෙන් වතුරෙන් පස්කඳු කියන්නේ පටවියෙන් අපි බොහෝ පීඩාවන් වින්දා. කුජ ග්‍රහයට අදාළ ගින්දර සහ පටවිය කියන දේවල් වල අපි බොහෝ පීඩනයන්ට ලක් වෙච්ච වර්ෂයක්. ඉතින් 2026 රවි ග්‍රහයට මූලික වෙන වර්ෂයක් නිසා බොහොම ශක්ති සම්පන්නව ගලා යයි කියන විශ්වාසය ඉදිරි තියාගෙන අපිට 2026ට පියවන්න පුළුවන්. ඉතින් 2026 අලුත් බලාපොරොත්තු බොහොමයක් ඔබ තුළ ජනිත වෙලා ඇති. වර්ණ සංකලනයන් තුළින් වර්ණ සංකලන විද්‍යාව තුළින් 2026 වර්ෂය ඔබට සිදුවෙන්න පුළුවන් සුවිශේෂී කාරණා මොනවද කියන කාරණාව වර්ණ විද්‍යාව උපයෝගී කරගෙන අද අපි සාකච්ඡා කරන සහ පරීක්ෂා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ තිරේ දිස් වෙනවා රූප 8ක්. මේ රූප 8න් ඔබගේ මනස වැඩිපුරම ගමන් කරන රූපය තෝරගන්න. ඔබගේ බැරි වෙලාවත් රූප දෙකකට ඇහැ ගියොත් ඒ කරුණු දෙකම ඔබට සංසන්දනාත්මකව සාපේක්ෂකව හරියන්න පුළුවන්. ඉතින් මේ තිරේ දිස් වෙනවා රූප කැමති එක රූපයක් තෝරගන්න. හොඳයි, ඔබ තෝරගත්තේ පළවෙනි රූපය නම් මේ පළවෙනි අංකය සහිත රූපය නම් මේ පළවෙනි අංකය සහිත රූපයෙන් පැහැදිලි කරන්නේ ඔබගේ දක්ෂතාවයන් සහ හැකියාවන් පිළිබඳවයි සහ ඔබේ දැඩි අධිෂ්ඨානයන් පිළිබඳවයි. ඔබ බොහොම දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව වැඩ කටයුතු කරන කෙනෙක්, බොහොම හැකියා සම්පන්න, ධෛර්ය සම්පන්න, වීර්ය සම්පන්න කෙනෙක්. හැබැයි බොහොම දුක් විඳපු කෙනෙක්. ඒ කියන්නේ සමහර වෙලාවල් වලදී මිනිස්සෙක් විඳින්න පුළුවන් බොහෝම දුක් ගැහැට විඳපු කෙනෙක්. ඉතින් ඒ හැකියාවන් සහ දක්ෂකම් වලට අවස්ථාවක් වෙනකන් ඔබ බලන් ඉන්න පුළුවන් කෙනෙක්. ඒ ඔබ සපුරපු ඔබේ සැපිරීම, ඔබේ අධ්‍යාපනය, ඔබේ දක්ෂතාවයන් වලට ඉඩක් ලැබෙනකන් බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ අයට 2026 වර්ෂය ශක්තිමත් වර්ෂයක් වෙන, සුභවාදී වර්ෂයක් වෙන. ඔබට ලැබෙන්න අවශ්‍ය කරන සුදුසු පරිසරය, ඔබට ලැබෙන්න අවශ්‍ය කරන සුදුසු ස්ථානය ඔබට ලැබෙන්න පුළුවන් වර්ෂයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබේ ඇතුළාන්තයේ හැංගිලා තියෙන හැකියාවන් සමාජයක් තුළට ප්‍රකාශනය කිරීමේ හැකියාව ලැබෙන කාලයක්. විශේෂයෙන් ඔබේ සැඟවුණු පරිකල්පන හැකියාවන්, දක්ෂකම් සහ කලාත්මක කුසලතාවය සමාජගත කරන්න හොඳ අවස්ථාවක් ලැබෙන වර්ෂයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වර්ෂය ඔබට අනිවාර්යයෙන්ම සුභවාදී කර ගැනීමේ හැකියාව තියෙනවා. වැඩි අවධානය ඔබේ හැකියාවට ලැබේ. ඔබ තෝරගත්තේ දෙවනි රූපය නම් කනගාටුදායක පසු බැස්මක් ජීවිතේ සිද්ධ වුණා. මේ වර්තමානයේ පවා ඒ කනගාටුදායක පසු බැස්මින් යුක්තව ගත වෙන කාලය. සමහර විට ඔබේ රැකියාව විරහිතකම් ඇති වෙලා තියෙන පුළුවන්. ඔබේ රැකිරක්ෂා මේ වෙනකොට ඔබ කරගෙන ආපු රැකියාව මාරු කළ වෙන රැකියාවකට අලුතින් යනවා වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් ඔබට 2026 වර්ෂයේ නව රැකියාව උත්පාදනයක් ලැබෙන කාලය. අලුත් දෙයක් කරන්න ලැබෙන කාලය. ඔබ හිටපු තැනින් මාරුවක් ලැබෙන කාලය. සමහර විට ගෙදර මාරු වෙන්න පුළුවන්, රට මාරු වෙන්න පුළුවන්.
ඔබේ රැකියාව මාරු වෙන්න පුළුවන්, ඔබේ කරගෙන ආපු අධ්‍යාපනය මාරු වෙන්න පුළුවන්, වෙනස් වෙන කාලය. ජීවිතයේ වෙනස් බව තමයි මේ ඔබේ රූපයෙන් පැහැදිලි කරන්නේ. ඔබේ පශ්චත්තාප ස්වභාවයක් තියෙනවා. පහුගිය ජීවිතය දිහා බලලා ටිකක් දුක්බර ස්වභාවයකින් යුක්ත ඔබේ ජීවිතේ ගමන් කරන කාලයක් තියෙනවා. පසුබැස්ම එහෙමත් නැත්නම් පසුවිච්ච ජීවිතයට ඉඩ දෙන්න එපා. සයිඩ් කණ්ණාඩියක් බලාගෙන අපිට ඉස්සරහට වාහනයක් ගමන් කරවන්න බෑ. සයිඩ් කණ්ණාඩිය අවශ්‍ය වෙන්නේ පිටිපස්ස අවශ්‍ය වෙලාවට බලන්න විතරයි. ඒ නිසා හැම වෙලාවකදීම ජීවිතයේ සිද්ධ වෙච්ච දේවල් දිහාම බලාගෙන ඉන්න එක නවත්තන්න. ජීවිතයේ සිද්ධ වෙච්ච දේවල් දිහා දිගටම බලන් ඉන්න එක නවත්තන්න. ඒ නවත්තලා ඔබේ ජීවිතේට ඉදිරියේදී ප්‍රගතියක් වෙන දේවල් දිහා විතරක් බලන්න අවධානය වැඩි කරන්න. ඔබ ටිකක් පහුවිච්ච ජීවිතයේ කම්පන දිහා බලන ස්වභාවය වැඩි. ඉතින් මේ වෙනස්කම් ඔබේ ජීවිතයේදී 2026 දී සිද්ධ වේවි. ඒ සිද්ධ වෙන වෙනස්කම් වලට හොඳට අනුවර්තනය වෙන්න, හොඳට ධාරණය කරගන්න. ඔබේ බුද්ධිය, දැනුම, ප්‍රඥාව, සමාධිය වැඩි වශයෙන් අවශ්‍ය කරන අවුරුද්දක් වශයෙන් සඳහන් කරන්න වෙනවා 2026 වර්ෂය. ඔබ තෝරගත්තේ තුන්වෙනි රූපය නම් වගකීම් බහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. බොහොම වගකීම් සහිත ජීවිතයක් ඔබට පැවරිලා තියෙනවා. යුතුයකම් බොහොමයක් ඉටු කරන්න සිද්ධ වෙච්ච කෙනෙක්. ඉතින් ඔබගේ වගකීම් ඔබ නිවැරදිව ඉටු කරන්න අධිෂ්ඨානශීලීත්වයෙන් වැඩ කරන වර්ෂයක්. සහ ඔබගේ වගකීම් ඔබට නිවැරදිව අවසන් කරන්න ලැබෙන වර්ෂයක්, බොහොම සුබවාදී වර්ෂයක්. ඔබ බොහොම කලාත්මක කෙනෙක්. කලාත්මක රැකී ආරක්ෂාවල ඔබ නියැලෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් චිත්‍ර සම්බන්ධව චිත්‍ර මූර්ති, නිරූපණ ශිල්පය, ඒත් එක්කම රූපලාවන්‍ය ශිල්පයන්, මේ වගේ දේවල් වල නියැලීමේ ඉඩකඩක් තියෙනවා. නැත්නම් මහුන් ගෙතුන් ඒ වගේ කලාත්මක ස්වභාවයන් එක්ක ඔබ වැඩ කටයුතු කරන ප්‍රතිශතය වැඩි. සහ ඔබගේ ශරීර සෞඛ්‍ය මේ වර්ෂයේදී ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. සමහරට ස්ථූල වීමේ ඉඩකඩක් තියෙනවා. වගේම මේද තැන්පත් වීම ශරීරයේ වැඩි වෙන්න පුළුවන්කමක් තියෙනවා. 2026 වර්ෂයේ ඔබට සුවිශේෂී වෙන්නේ ඔබ ගන්නා වගකීම් ඔබට නිවැරදිව මේ 2026 වර්ෂයේ ඉෂ්ට කිරීමේ හැකියාව තියෙනවා. ඔබගේ වගකීම ඔබට නිවැරදිව ඒ බාරගත් කාර්ය කරලා ඉවර කරන්න දැඩි අධිෂ්ඨානයක්, දැඩි මානසික ශක්තියක් ලැබෙන සුබවාදී වර්ෂයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ අලුත් දෙයක්, ඒ කියන්නේ ඔබේ ජීවිතේට අලුත් දෙයක් මේ වර්ෂයේදී එකතු කරගන්නවාමයි. ඒක යාන වාහනයක් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, නැත්නම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 2026 වර්ෂයේ ඔබ ඔබේ ජීවිතයට ඒ මම කියපු කාරණාවලින් එකක් ඉෂ්ට කරගන්නවා. ඔබ තෝරගත්තේ 4 වෙනි රූපය. මිනිසුන් නිසා පසුබෑමක් ජීවිතයේදී ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. මිනිසුන් නිසා පසුබෑපු ජීවිතයක් ඔබට පවතින්න පුළුවන්. සහ ඔබට නිර්වද්‍ය වූ පැහැදිලි ඉදිරියක් නොපෙනෙන ජීවිතයක් තියනවා වෙන්නත් පුළුවන්. අපැහැදිලි අනාගතයක් තමයි ඔබට පවතින්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ අපැහැදිලි තත්වයට උපදේශන ලැබෙන සුබවාදී වර්ෂයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔබේ ගෙදර දොර අලංකාර කරන්න ඔබට ලැබෙනවා. සංචාරයකට මේ 2026 වර්ෂයේ සුබවාදී සංචාරවල යෙදෙන්න පුළුවන්. හොඳ සංචාරවල යෙදෙන්න පුළුවන්. ලස්සන තැන් දකින්න හැකියාව තියෙනවා. කෙසේ නමුත් ඍණාත්මක සිතුවිල්ලක් නම් මනසේ කැළඹෙනවා. ඒ ඍණාත්මක සිතුවිල්ල නම් මනසෙන් අයින් කරගන්න වේවි. ඔබට සමහර අවස්ථාවලදී අර්ථ විරහිතව යම් දෙයක් අවබෝධ කරගන්න යනකොට අර්ථයන් විරහිතව අවබෝධ වෙන්න පුළුවන්කමක් තියෙන. කියන්නේ අර්ථය වෙනස් වෙලත් තේරුම් ගැනීමේ මනසට තේරුම් යන්න පුළුවන්කමක් තියෙනවා. මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට ප්‍රවේශමෙන්ම ගනුදෙනු කරන්න. ඔබ ගනුදෙනු කරන්න ඕන කාත් එක්කද, ඔබේ අදහස් වමාරු කරගන්න ඕනි කාත් එක්කද කියන එක ගැන දෙපාරක් හිතලා ඔබ ආශ්‍රය කරන මිනිසුන් පරිස්සමෙන් ආශ්‍රය කරන්න. ඔබ තෝරගත්තේ 5 වෙනි රූපය නම් මේ 5 වෙනි රූපයෙන් ඔබ අවුරුදු ගණනාවක් දුක් මහන්සි වෙච්ච දෙයක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වර්ෂයක් 2026 වර්ෂය. ඔබ අවුරුදු ගණනාවක් වෙහෙස මහන්සි වෙලා ඔබගේ ධනය කැප කළා, ශ්‍රමය කැප කළා, ඔබ කරපු ඒ කැපකිරීමට ප්‍රතිඵලයක් ලැබෙන සුබවාදී වර්ෂයක්. ජීවිතේ ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. ජීවිතය ආදරණීයන් එකතු වෙනවා වගේම ඔබට භෞතික සැප සම්පත් වලින් ලැබෙන්න අවශ්‍ය කරන බොහෝ දේවල් ලැබෙන කාලවකවානුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. සරලවම කිව්වොත් බිම හිටපු කුරුල්ලෙක් අහසට පියාඹලා යන්නසේ ඔබට මේ වර්ෂය ඊටාම සුබවාදී වර්ෂයක් වෙනවා. ඔබට
පහළ ඉඳගෙන පෙනිච්ච දේවල් වලට වඩා ඔබ ඉහළට ගිහිල්ලා පහළ බලන කුරුල්ලෙක් මෙන් ඔබ ඉන්න ස්තරයෙන් එකපාර ඉහළ ගිහිල්ලා ඔබට බොහෝ දේවල් දකින්න ඉඩකඩ ලැබෙන වවුරුද්දක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔබ තෝරගත්තේ 6 වෙනි රූපය නම් මේ 6 වෙනි රූපය තුල ඔබ ඉලක්කගතව වැඩ කරන වර්ෂයක්. ඔබේ ඉලක්කයන් නිවැරදිව ඔබ තේරුම් අරගෙන වැඩ කරන කටයුතු කරන වර්ෂයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ නිවැරදිව කළ යුතු දේ සහ ඔබේ ජීවිතයේ එකතු කරගත යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව බොහොම ඉලක්ක සහගතව බොහොම පැහැදිලි සහගතව ධාරණයේ ශක්තියක් ඔබට ලැබෙන කාලයක් වන ඒත් එක්කම උපදේශනාත්මක සේවාවන් ඔබට ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ තියෙනවා. ඔබට ජීවිතයේ යම් තැන් තේරුම් ගැනීමේ නොහැකියාවක් තිබුණා නම් ඒ දේවල් තේරුම් කරන්න විවිධ ගුරුවරු මේ වර්ෂය තුල ඔබට මුණ ගැහෙවි. විවිධ පුද්ගලයෝ ඔබට මේ වර්ෂය තුල මුණ ගැහෙවි. බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙවි. ඒ අධ්‍යාපනයන් තුළින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මම්මාවත් විවර වෙන්න හොඳ වර්ෂයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔබ තෝරගත්තේ 7 වෙනි රූපය නම් ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව දකින්න හැකියාව තියෙන පුද්ගලයෙක් ඔබ. ජීවිතය පිළිබඳව සහ සබඳහම මේ යථාර්ථවාදී ධර්මය පිළිබඳව මන අවබෝධයකින් යුක්තව තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඔබ ඔබගේ පසුවිච්ච ජීවිතය පිළිබඳව දුක හෝ සතුටින් බලනවට වඩා පසුවිච්ච ජීවිතය පිළිබඳව අවබෝධයෙන් දකින්න පුරුදු වෙන කෙනෙක්. ජීවිතයේ දකින දේවල් වලින් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක්. අධ්‍යාපනය තුළින්ම නෙමෙයි තමන්ගේ මනසට ඉඩ දීලා මනස කියන දේවල් වලටත් අහුම්කම් දෙන්න ඔබ උත්සාහ කරන කෙනෙක්. සබඳහම කියන පණිවිඩේ නිවැරදිව අරගෙන ජීවිතයේ යථාර්ථ අවබෝධයත් එක්කම ජීවිතය ගමන් කරන්න පරාර්ථකාමී සිතුවිල්ලෙන් යුක්තව මිනිසුන්ට උදව් උපකාර කරන ගමන් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔබට මේ වර්ෂයේදී විශේෂයෙන්ම ඔබට ලැබෙන දෙය තමයි ප්‍රධානම දේ තමයි මේ වර්ෂයේදී ඔබ නායකෙක් මෙන් වැඩ කටයුතු කරන වර්ෂයක්. ඔබට නායකා ගුණාංගය ප්‍රගුණ පුහුණ වෙන වර්ෂයක්. ඔබට පිරිසක් පාලනය කරන්න හැකියාව ලැබෙන ඔබට උසස් වීමක් ලැබෙන ඔබ හිටපු තත්ත්වයට වඩා ප්‍රසිද්ධ වෙන ඉහළට එන සුබවාදී වර්ෂයක්. ඔබ බොහොම සතසිව්පාවුන් සහ ගස්කොලන් පිළිබඳව අවබෝධයක් තියෙන සබඳහම් පිළිබඳව අවබෝධයක් තියෙන ගොවිතැන පිළිබඳව අවබෝධයක් තියෙන ඒවට ඇලුම් කරන ආශා කරන කෙනෙක්. ඒ දේවල් තුලින් පවා ඔබට ප්‍රගුණ පුහුණු වෙලා ජීවිතයට යථාර්ථ අවබෝධය අරගෙන ප්‍රගතිශීලී දෙයක් කරන්න පුළුවන් වර්ෂයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔබ තෝරගත්තේ 8 වෙනි රූපේ නම් මේ 8 වෙනි රූපය තුලේ සහයෝගීතාවය, සමගිතාවය, නිර්වාණශීලීත්වයේ ප්‍රගුණ පුහුණු කරන්න පුළුවන් සුබවාදී වර්ෂයක්. ඔබගේ හැකියාවන් දක්ෂකම් ප්‍රයෝජනයට අරගෙන මිනිසුන්ට උදව් උපකාර කරන ගමන් ඔබේ දියුණුව ඇති කරගන්න පුළුවන් කාලවකවනක්. විශේෂයෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඔබට ඒ විදේශගත වෙන්න අනිවාර්යයෙන් මේ වැඩ කටයුතු සාර්ථක වෙන වර්ෂයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ විදේශ සහසම්බන්ධතාව වලින් ඔබගේ දියුණුව ඇති වෙනවා වගේම ඔබ දැනට විදේශගත වෙලා ඉන්නවා නම් ඒ විදේශගත වෙලා ඉන්න තැනින් ඔබට නව රැකී ආරක්ෂා ලැබෙන ඔබේ තියෙන ආදායම ඉහළ මට්ටමකට ගන්න පුළුවන් සුබවාදී කාලවකවානුවක් සහ නිදහසේ ගත කරන්න පුළුවන්. විශේෂයෙන් මේ වර්ෂය මැද භාගය වෙන විට ඔබ සංචාරයට එකතු වේවි. ලස්සන තැන් බලන්න යාවි. මිනිසුන් සමග බොහොම සුහදශීලීත්වයෙන් වැඩ කටයුතු කරાવી. නැවුම් දේ අලුත් දේ ජීවිතයට අත්හදා බලන්න දකින්න සහ අධ්‍යාපනයන් එකතු කරගන්න පුළුවන් සුබවාදී වර්ෂයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ යථාර්ථවාදීව තේරුම් ගන්නවා වගේම ආධ්‍යාත්මික ප්‍රගුණ පුහුණු වීම මේ වර්ෂය තුල සිදු වෙන්න පුළුවන්කමක් තියෙනවා. හදිසියෙම ඔබට ඔබ නොසිතූ ධනලාභයක් හෝ නොසිතූ මානසික ලාභයක් ලැබෙන්න පුළුවන් වර්ෂයක්. ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යොතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964